පළාත් පාලන මැතිවරණයට තව තියෙන්නේ හරියටම හෝරා කිහිපයක් පමණයි. ඉතින් අප සිතුවා මේ මැතිවරණ උණුසුමත් එක්ක නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහනගර සභාවේ අවසන් සමීක්ෂණ ප්‍රතිඵලය ඔබට ලබා දීමට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔබ තවමත් අපගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එසේනම් අද අපි නරඹමු නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවසන් පළාත් පාලන මැතිවරණ සමීක්ෂණ ප්‍රතිඵලය. මුලින්ම සිටින්නේ ජාතික ජනබලවේගය. ඔවුන්ට ලබාගනු ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 5909ක්. එය ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් 39.47%. දෙවැනි ස්ථානය සමගි ජනබලවේගය. ඔවුන්ට ලබාගනු ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 5352ක්. එය ප්‍රතිශතයක් ලෙස 35.75%. තුන්වෙනි ස්ථානය ලංකා කම්කරු කොංග්‍රසය. ඔවුන්ට ලබාගනු ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 1419ක්. එය ප්‍රතිශතයක් ලෙස 9.48%. හතරවෙනි ස්ථානය එක්සත් ජාතික පක්ෂය. ඔවුන්ට ලබාගනු ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 951ක්. එය ප්‍රතිශතයක් ලෙස 6.35%. එවැගේම අවසාන වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඔවුන්ට ලබාගනු ඇතැයි අපේක්ෂා කරන මනාප සංඛ්‍යාව 632ක්. එය ප්‍රතිශතයක් ලෙස 4.22%. මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගයට ආසන 10ක් හිමි වනවා. එවැගේම සමගි ජනබලවේගයට හිමිවන්නේ ආසන 8යි. කම්කරු කොංග්‍රසයට ආසන 2ක් හිමි වනවා. එක්සත් ජාතික පක්ෂයට හිමිවන්නේ ආසන 1යි. එවැගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් එක් ආසනයක් හිමි වනවා. මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව නුවරඑළිය මහනගර සභාවේ ජය ජාතික ජනබලවේගයේ හිමි කරගන්නවා. මේ පිළිබඳ ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඔබට සුබදායී දවසක්.